This is the second episode of පිම්බිමේ දඩයම් කරවෝ. නුවරවැවේ ලැගුම් ගෙන සිටින කොකුන් පිළිබඳව දැනුවත් වූ අය මීළඟට වැවේ දිවිගෙවන දියකාවුන් පිළිබඳව දැනුවත් වෙමු. මෙහිදී අප අභිකාවා, මහදියකාවා, ග්‍රේට් කොමරාන්, ඉන්දු දියකාවා, ඉන්දියන් කොමරාන්, පුංචි දියකාවා, ලිටල් කොමරාන් ගැන ගවේෂණාත්මකව විමසා බලමු. ඔරියන්ටල් ඩාටර් නමින් හඳුන්වන අභිකාවා ජලයේ සර්පකුරුල්ලා ලෙස උපමා ලද්දකි. 2024 වර්ෂයේදී ලෝක රතු දත්තපොත පොතට ඇතුළත් වුණු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂියකි. මෙම පක්ෂීන්ගෙන් කිහිප දෙනෙකුවත් නුවර වැව අසලින් නිරීක්ෂණය වීම අප අද ලද භාග්‍යයකි. සර්පයකු වැනි දිග බෙල්ල නිසා මොවුන් දියකාවුන්ගෙන් පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය. තවද කළුවන් පිහාටු ඇති අතර පිහාටු ආවරණවල කෘතිය කොටස් වල රිදී පැහැති ඉරි ඇඳී ඇත. බෙල්ල පිටුපස කළු පැහැයට හුරු අතර බෙල්ලේ යට කොටස කළුවන් දුඹුරු පැහැයක් ගනී. ඇස සහ උගුර මත සුදු මැලි රේඛාවක් ද ඇත. හිමවන් සුදු ඉරි සහිත බෙල්ල දිගේ දිවෙන පැති රේඛාව මනා පෙනුමක් එක් කරයි. හකුවල ඉහළ කෙළවර අඳුරු වන අතර පහළ කොටස කහපාට වේ. නොමේරු හා අභිජනනය නොවූ පක්ෂීන්ගේ පාද දැල් සහිත කහපාට වේ. ගැහැණු සතෙකුට කෙටි බෙල්ලක් ඇත. තටු 12කින් සමන්විත වලිග පිහාටුව මවුනට ජලයෙන් ගොඩබිමට පැනීමට බෙහෙවින් උපකාරී වේ. මවුනට සර්පකුරුල්ලා යැයි හැඳින්වීමට හේතුව නම් මවුන්ගේ අසාමාන්‍ය දඩයම් විලාසයයි. මවුනගේ සර්පයකු වැනි දිගු බෙල්ල පමණක් ජලයේ ඉහළට රඳවාගෙන පිහිනමින් සිට ගොදුරක් දුටු විට වේගවත් හෙල්ලක් ආකාරයෙන් මාළුන්ට ඇන ෂණිකව ගොදුරු කරගත් මාළුවා හිස උඩු අතට සිටින පරිදි ගුවනට විසිකර ගොදුර ගිල දමයි. මෙම පක්ෂීන් තනිවම ආහාර සොයයි. දඩයමින් පසු පිහාටු වේලීමට දිගු කාලයක් ගත වෙන බැවින් පරාවර්තන පෘෂ්ඨයක හෝ ගසක අත්තක පිහාටු විහිදුවා සිටීම සුලභ දසුනකි. ඉන්දු දියකාවා මහනුවර වැවේ හමුවන සුලභ ජලජ පක්ෂියකි. මොවුන් පාකිස්තානයේ සිට අග්නිදිග ආසියාව දක්වා විහිදෙන ඉන්දියානු උපමහද්වීපයේ සුලභ පැතිරීමක් ඇති ජලජ පක්ෂියකි. මධ්‍යම ප්‍රමාණයේ පක්ෂියකු වන මොවුන්ගේ සිරුර ඍජුකෝණාශ්‍රාකාර වන අතර හිස ඕලාකාර හැඩයක් ගනී. දිගු පටු අගින් කොකු හැඩ වූ හොටක්ද වේ. බෙල්ල තරමක් දිගය. හොඳින් වැඩුණ ඉන්දු දියකාවෙකු සෙන්ටිමීටර් 63ක් 65ක් අතර වේ. වැඩුණ කුරුල්ලන් ලෝකඩ දුඹුරු පැහැයකට හුරු කළු පැහැයක් ගනී. ඇස් නිල් පාට වන අතර මුහුණේ සමහා හිස කහව පවතී. අභිජනන සමයේදී ප්‍රධාන වශයෙන් කළු පැහැවන අතර ඇස වටා පැහැදිලි කොළ සමග සුදක් ඇතිවේ. නොමේරු සතුන් දුඹුරු පැහැයක් ගන්නා අතර යටිපතුල් සුදු පැහැයක් ගනී. මොවුන් සාමූහිකව කුඩා කණ්ඩායම්ව
දිය යට කිමිදී මසුන් දඩයමේ නිරත වේ. දඩයමෙන් පසු පිහාටු වියලා ගැනීම සඳහා රංචුවම ගසක අත්තක හෝ වියලි පෘෂ්ඨයක් මත පිහාටු විහිදවා තද අව්වේ ලැබුම් ගනී. විශාල ഘോഷාකාරී පක්ෂියකි. කැදලි තැනීම සාමූහිකව ජනපදව ජලය අසල ඇති ගස්වල හෝ මිනිසා විසින් සාදා ඇති කෘතිම ව්‍යුහයක සිදු කරයි. කැදලි සෑදීම සඳහා දිය යට ඇති කෝටු සොයාගන්න. ඉංග්‍රීසි බසින් ලිටල් කොමරාන් පුංචි දියකාවා නමින් හඳුන්වන දියකා පවුලේ කුඩාතමයාම වේ. මොවුන් ඉන්දියානු මහද්වීපයේ ජලජ පරිසර පද්ධතිවල පුළුල් ව්‍යාප්තියක් ඇත. සෙන්ටිමීටර් 50ක් පමණ වැඩෙන මවුනට කෙටි නැමුණ කහපාටට හුරු සුදුවන් හොටක් ඇත. වැඩිහිටි පුංචි දියකාවුන්ගේ මුහුණේ සුදු ලපහා දිලිසෙන කළු පිහාටු ඇත. ඇස් අඳුරු පැහැවේ. අභිජනන සමයේදී පිහාටු මැද දුඹුරු පැහැයකට හැරේ. බොහෝ විට ලිංගිකව දෙදෙනාම එක සමාන වන අතර පිරිමි සතා තරමක් විශාල වෙනවා. අභිජනන කාලය දෙසැම්බර් සිට මැයි මාසය දක්වා සතුන් දෙදෙනාම එක්ව කැදලි තනයි. ග්‍රේට් කොමරාන් මහදියකාවා ශ්‍රී ලංකාව තුළ හමුවන දියකාවන්ගේ විශාලතමයාවේ. මොවුන් නුවර වැව මතට වැටෙන දිරාගිය ගස්වල ලැබුම්ගෙන සිටිනු නිරන්තර ඇස ගැටේ. අඳුරු කළුවන් පිහාටු හා කහපැහැති උගුරක් ඇත. හොට අග තිවුණු නැවුණු කොක්කක්ද පිහිටා ඇත. සාමාන්‍යයෙන් වැඩුණ පක්ෂයකු සෙන්ටිමීටර් 70 සිට 102 දක්වා වේ. පියාපත් දිගහල විට සෙන්ටිමීටර් 120ත් 160ක් අතර විහිදේ. දක්ෂ කිමිදින්කරුවන් වන මොවුන් මසුන් උභයජීවීන් අල්ලා ගැනීම සඳහා ජලයේ ඇතුළට කිමිදේ. මොවුන් ජලයේ පිහිනීමේදී බෙල්ල පමණක් අවකාශයට දෘශ්‍යමාන වේ. අභිජනන අවධියේදී වැඩිහිටි සතුනට නිලට හුරු ලෝකද පිහාටු ඇති වේ. නැහැඳි පක්ෂීන් සාමාන්‍යයෙන් දුඹුරු පැහැ ගැන්වෙන අතර සුදු පැහැති බවක්ද ඇතිවේ. ලොව පුරා ජලජ පරිසර පද්ධතිවල පුළුල් ව්‍යාප්තියක් ඇත. නුවර වැවේ කොකුන් හා දියකාවුන්ට අමතරව මෙහි පිළිහුඩුවන් විශේෂ 3ක් පැස්තුඩුවන් හා ආසියානු විවරතුඩුවන් කොරවක්කන්ද දඩයමින් දිවිගවයි. නමුත් ඔවුන් මෙම ගවේෂණ වාර්තා රූප රචනයට ආදා නැත. මන්ද යත් මොවුන් නුවර වැව වටා ඇති පරිසර පද්ධතිය තුළ අභිජනනය වීම, කැදලි තැනීම, ලැබුම්ගෙන නොමතුවීම නිසා වෙති. මුළු ලෝකයටම උරුම වූ පිම්බිමක දඩයමෙන් දිවිගෙවන මෙම පක්ෂීන් හැමදාමත් නුවර වැවේ දකින්නට අපිරිසිදු නොකොට රකින්න. මේ කිරි සයුරේ ජලබිඳ